අලුත් අවුරුද්ද හැමෝටම සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට අවුරුදු කොහොමද? හැමෝම සතුටින් ඉන්නව නේද? අද අලුත් අවුරුදු දවසේ වීඩියෝ එකක් අරන් ආවේ අලුත් අවුරුද්දේ අපේ ගෙදර අපි ගත කරපු විදිය. ඉතින් ඔයාලා හැමෝම මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය කරන්න අපි සාලෙම ලිපක් හදලා කිරිමුට්ටියත් ලෑස්ති කරගෙන අපි දැන් ඉන්නේ. අපි හැමදාම සාලේ තමයි අවුරුද්දට කිරි ඉතිරිවීම කරන්නේ. අපි ඔක්කොම එකතු වෙලා දැන් එකත් වෙලා වෙද්දි බලාගෙන ඉන්නවා. නැකත් වෙලා උදා වුණා. මම ඒ වෙලාවටම ලිප පත්තු කරා. ගින්දර පාර ගොඩක් සැරයි. ඒ නිසා කිරිමුට්ටිය ටිකක් හරිම අමාරුවෙන් තමයි ලිපේ තියාගත්තේ. අපි දැන් කිරිමුට්ටි ඉතිරෙද්දි තමයි මේ බලන් ඉන්නේ. මහත්තයයි පුතාලා දෙන්නයි දර ඇතුළු කරලා හොඳින් ගිනි මොලවලා කිරිමුට්ටිය උදුර ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් නම් කිරි ඉතිරෙන්න කිට්ටුයි. මේ විදිහට තමයි අපේ ගෙදර කිරි ඉතිරුවේ. කිරිමුට්ටිය ඉතිරෙන අතරේ මං ගෙදර ලිපේ කිරිබත් හැදුවා. අද නොනගතේ නිසා පුතාලා දෙන්නම උදේ ඉඳලා කාලා නෑ. එයාලා දැන් හොඳටම බඩගින්නේ ඉන්නේ. මං 12:06ට නැකත් වෙලාවටම තමයි ඒ දෙන්නට කෑම දෙන්නේ. මං කිරිබතුයි හඳපු කැවිලි බුද්ධ පූජාවට තියලා පූජා කරා. මල් පූජා කරලා පහන් හඳුන්කුරු පත්තු කරලා ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ලංකාවාසී ලෝකවාසී හැමෝටම සාමේ සතුට පිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා. මේ මගේ අවුරුදු කෑම මේසේ. මං කොකිස් හැඳි ගැවුම් සීනි පතුරු අවුරුද්දට හැදුවා. කිරිබත් ලුණු මිරිසුත් දැන් හදාගත්තා. ආහාර අනුභව කරන් නැගිටදී මහත්තයා අපි ඔක්කොටම ඉස්සල්ලාම කිරිබත් කෑවුවා. අපි ගනුදෙනු කරා. පුතාලා දෙන්න පොත්වල වැඩත් කරා. අපි අවුරුදු චාරිත්‍ර ඔක්කොම ඒ විදිහටම කරා. ඒ වෙලාවට හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. චාරිත්‍ර ටික වෙලාවට කරලා ඉවර වෙලාම මහත්තයා රටින්න දැම්මා. කිරිබත් කාලා අපි ලෑස්ති වුණා අපේ මහගෙදරයි අපේ අයියලා ගෙදරයි යන්න. මේ පුතාලා දෙන්නගේ අවුරුදු සූට් එක ඒ දෙන්නට මං ගොඩක් වෙලාවට එක විදිහටම ඇඳුම් තමයි ගන්න. අපි 13 වෙනිදා අපේ මහත්තයා ළඟ මහගෙදර ගියා. අපි අයියලා ගෙදරට ආවා. අයියට ඉන්නේ දූලම දෙන්නෙක් මේ ලොකු දෝනි. එයාලත් මේ ලෑස්ති වෙලා ඉන්නේ ආත්තම්මලා ගෙදර යන්න. අපි එහා වැඩි වෙලාවක් හිටියේ නෑ. අපි ඔක්කොම දැන් මේ අපේ මහගෙදර යන ගම. අපි ගෙදර එද්දි අම්මි පාර බලාගෙන ඉන්නවා. අම්මි තාත්තී තනියම තමයි දැන් ගෙදර ඉන්නේ. අයියලායි අපි ගෙදර එනකොට අම්මිලාට හරිම සතුටුයි. අම්මේ තාත්තී අපි ඔක්කොටම ආශිර්වාද කරා. ගෙදර හදලා තිබුණ කෑමත් කාලා අපි බීම බිව්වා.
මගේ පොඩි අයියා තමයි මේ ඉන්නේ. එයාලගේ දෝනි මට ගොඩාක් ලෙන්ගතුයි. මං හරිම ආදරෙයි එයාට. පවුලේ හැමෝම එකට එකතු වෙන අවුරුදු වෙලාවෙදි අපි හැමෝම හරිම සතුටින් තමයි හිටියේ. අපි දවල්ට ගෙදරින් කෑම කාලා හවස් වෙලා අපි ආයෙත් අපේ ගෙදර ආවා.